අයිබුවන් ඔබට සුබ දවසක් ජය සතුට පිරි සුබ සාර්ථක දවසක්. අපි කතා මිනිස්ත්‍රි ආරම්භ කරමු. දැන් නත්තල ගැන වැඩිපුර කතා කරමින් ඉඳලා අපි ඉතින් එහාට දින කිහිපයක් තව තියෙන්නේ නව වසරක් ආරම්භයට. ඉතින් මේ සැලසුම් කරන කාලේනේ මේ නව වසර කොහොමද මම ගත කරන්න කියලා බොහෝ දෙනා සැලසුම් හදලා ඉවරයි. ඒකෙත් දැන් සමාලෝචනයකට යන කාලේ තමයි මේ ඉන්නේ. අවසාන සති දෙකනේ. ඉතින් ඒ නිසා අපි කොහොමද නව වසරක් අලුතෙන් ආරම්භ කරන්න අපේ ඉලක්ක සැලසුම් හදාගන්න ඕන. අපි ටිකක් ඔබ හදපු සැලසුම් වලට නව පණක් දෙන්න හෝ ටිකක් වෙනස් කරගන්න අවස්ථාවක් විදිහට අද කතා මිනිස්ත්‍රි වෙලාව වෙන් කරගන්න හිතුවා. මොකද අලුත් සතියක් ආරම්භ වෙන නිසා. අපි අද කතා බහ කරන්න සූදානම් නව වසරේ ඉලක්ක කොහොමද ඔබ සපුරා ගන්න ඕනේ, ඒවා දිනන්න ජය ගන්න කොහොමද සැලසුම් කරන්න ඕනේ කියන කතා බහ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා බාහිර කතිකාචාර්ය නායකත්ව පුහුණු උපදේශක සචින්ද තුලංජන මහත්මයාට. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් සුබ දැසනක්. අපි මේ නව වසරේ නව ඉලක්ක ජය ගන්න කොහොමද සැලසුම් කරන්න ඕනි? අපිට එක කෙනාගෙන් කෙනාට තියෙන එක එක ඉලක්ක. එතකොට එක එක සැලසුම්. මේ එක එක සැලසුම් වලට යද්දී තවත් කෙනෙකුට ඔබේ සැලසුම් ඔබේ ඉලක්ක බාධාවක් වෙන්න පුළුවන්. තව තැනකදී තවත් කෙනෙකුට නොතේරෙනව වෙන්න පුළුවන්. අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරමින් තමයි ඊළඟ අවුරුද්දත් පටන් ගන්න මේ සැලසුම් හදමින් ඉන්නේ. ඉතින් මේ ඉලක්ක අභියෝග ජය ගන්නවා කියන එක එහෙම ලේසි පහසු කතාවක් නෙවෙයි. නව වසරකට අභියෝග ඉලක්ක එනකොට ඒ දේවල් පිළිගන්න, ඒ දේවල් වලට සැලසුම් හදනවා කියන එකත් ලේසි පහසු එකක් නෙවෙයි. බොහොම සතුටින් පරිපූර්ණ කරගන්න එක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. අපි කොතනින්ද පටන් ගන්න? ඔව්, මම හිතනවා ගොඩක් කලාවට අපි ඔය අලුත් අවුරුද්දක් එහෙම නැත්නම් අපේ උපන් දිනයක් එහෙම නැත්නම් සංවත්සරයක්, රැකියා සංවත්සරයක් වෙන්න පුළුවන්, විවාහ සංවත්සරයක් වෙන්න පුළුවන්. මේ වගේ විශේෂ දින අපි හරි කැමති අලුත් ඉලක්ක එහෙම නැත්නම් ජීවිතය අලුත් කරගන්න යොදා ගන්න. මම හිතන එක වැරැද්දක් නෑ. මොකද සමහර කෙනෙක් කියන්න පුළුවන් එහෙම මේ විශේෂ දිනයක් නැහැ ජීවිතේ ඉලක්ක වලට යන්න එහෙම නැත්නම් අලුත් වෙන්න කියන එක. හැබැයි මම හිතනවා ඉතින් අපිට එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්තට කමක් නැහැ කියලා. ඉතින් ඔය අලුත් අවුරුද්දක් කියනකොටම එන ඊළඟ දේ තමයි ගොඩක් වෙලාවට අවුරුද්ද පටන් ගනිද්දී එහෙම නැත්නම් අවුරුද්ද පටන් ගන්න ඕන මෙන්න තියලා අපි ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි අපි හිතනවා මේ ඊළඟ අවුරුද්ද මොනවද කරන්න කියන එක. ඔබ නිවැරදිව සඳහන් කළා වගේ මොන වගේ ඉලක්ක තියාගන්න ඕනේ. මොන වගේ දේවල්ද මම මේ අවුරුද්දේ කරන්නේ. අපි ඔය new year resolutions කියලා කියන්නේ. ඉතින් ඔය වගේ අපි ඉලක්ක ගැන කතා කරන්න පටන් ගන්න කාලයක තමයි මේ ඉන්නේ. අපි දෙසැම්බර් මාසේ අන්තිම සතිය වගේ. ඉතින් එතකොට ඔය ඉලක්ක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි විහිළුවටත් කියනවා ඇත්තටම ඉතින් මේ අවුරුද්දේ අපි ගොඩක් දේවල් කරන්න හිතාගෙන හිටියා තමයි. හැබැයි උනේ නැහැ. එහෙම නැත්නම් සමහර විට ඔබට තියෙන්න පුළුවන් ඔබ මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉඳපු ඉලක්ක. සමහර දේවල් අපිට කරගන්න පුළුවන් වෙන්නේ නැති. සමහර දේවල් තියෙනවා ඔබ ආසාවෙන් හිටිය අවුරුද්ද පුරාම හැබැයි අවුරුද්දේ ඒකට ආරම්භයක් ගන්න බැරි වෙන්නේ නැති. හැබැයි සමහර දේවල් මම අර කිව්වා වගේ ඔබට ආරම්භයක් ගන්නට පුළුවන් වෙන්නේ නැති. හැබැයි ඒවා ක්‍රියාත්මක කරගෙන යන්න එහෙම නැත්නම් පවත්වාගෙන යද්දී යම්කිසි බාධාවක් එන්නට ඇති. සමහර දේවල් ඔබ කොයිම ආකාරයකින්වත් ආරම්භයක් ගන්නටවත් නොහැකි වෙන්නට ඇති. ඉතින් ඔය තමයි අපි ගොඩ දෙනෙක්ගේ සරලවම ගත්තොත් යථාර්ථවාදීව ගත්තොත් වෙච්ච දේ අපේ ඉලක්කවලට. ඉතින් ඔය යථාර්ථයේ ඉඳගෙන අපි අද කතා කරන්න යන්නේ කොහොමද ඊළඟ අවුරුද්දේ මේ ඉලක්ක වලට ප්‍රායෝගිකව යන්න මඟ හදාගන්නේ කියලා. ඉතින් ඕක මම ආරම්භය ගන්න කැමතියි. හරි අපූර්ව තැනකින් අපි දන්නවා අවුරුද්දේ පළවෙනි මාසය කියන්නේ ජනවාරි මාසය. ජනවාරි මාසේ ජැනුවරි ඉංග්‍රීසි වලින් කියනවා නම්. එහෙම නැත්නම් අපි ඔය නම හැදිලා තියෙන්නේ රෝම දෙවියෙක් හිටිය ජැනුස් කියලා. මේ රෝම දෙවියාගේ හරි අපූර්ව ලක්ෂණයක් තිබුණා. මෙයාට තිබුණා මූණු දෙකක්. එක මූණක් තියෙනවා ඉස්සරහා බලාගෙන ඉන්නවා, අනිත් මූණ තියෙනවා පිටිපස්ස බලාගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ ජනවාරි මාසේ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතුවට මේ ඉස්සරහා අවුරුද්දේ පළවෙනි මාසේ කියලා, ඉදිරියට වැඩ කරන මාසේ කියලා. හැබැයි මං හිතන්නේ අවුරුද්ද පටන් ගන්නවා කියන්නේ හොඳම වෙලාවක්. ආපහු අපිට සමාලෝචනයක් කරන්න ඔබ නිවැරදිව සඳහන් කළා වගේ. එහෙම නැත්නම් පොඩි පුනරාවර්ජනයක් කරලා බලන්න අපේ ගෙවුණු අවුරුද්දේ ගෙවුණු කොහොමද සහ ඒ අවුරුද්දේ වැඩ කටයුතු එක අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? අපිට ඊළඟ අවුරුද්දේ අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා. ඉතින් මම ඊළඟට කියන්න කැමති ඇයි මේ රිෆ්ලෙක්ෂන් එකක් එහෙම නැත්නම් මේ සමාලෝචනයක් කරන්න වැදගත් වෙන්නේ, අවශ්‍ය වෙන්නේ. මේක හරියට මේ වගේ. එකක් තමයි අපිට අපි ආපු දුර දැනගන්න. එහෙම නැත්නම් අපි යම්කිසි ඉලක්කයක් අපිට තිබුණා නම් ඒ ඉලක්කය කොයිතරම් දුරකට අපි ඒක සාර්ථක කරගත්තද? එහෙම නැත්නම් අපි ඒ ඉලක්කයේ තව කොතරම් දුර යන්න තියෙනවද? අපිට ඉගෙන ගන්න තිබුණේ මොනවද? මොකද ගොඩක් වෙලාවට අපි දේවල් කරගෙන යනවා. හැබැයි අපි ආපස්සේ හැරිලා බලන්නේ අපි කොතනද ඉන්නේ කියලා. මම ඔබට හරි අපූර්ව උදාහරණයක්ත් කියන්නම්. අපි දන්නවනේ මේ කූඹියා කියන්නේ ගොඩක් වෙලාවට අපි හරි කඩිසරයි කියලා හිතනවා. කඩිසරයි සහ වැඩ කරනවා කූඹියා ප්‍රසිද්ධ කඩිසර භාවයට. ඉතින් හිතන්න මේ මම කියන්න යන කතාවේ කූඹියෙක් කියනවා. මේ කූඹියට එක ඉලක්කයක් තිබුණා. හරියට අපි මේ අපේ new year resolutions හදාගන්න එහෙම නැත්නම් අලුත් අවුරුද්දට ඉලක්ක තියාගන්න. ඒ වගේ මේ කූඹියාගේ ඉලක්කය උනේ දකුණු දිශාවට යන්නේක.
තමන්ගේ ගමන දකුණු දිශාවට යන එක. මේ කුඹිය හරි මහන්සියෙන් ඔන්න දැන් දකුණු දිශාවට යනවා. ඒ කුඹියටත් තේරෙනවා මම දකුණු දිශාවට තමයි මේ යන්නේ කියලා. ඔහු හිතනවා මම මේ කරන දේ හරියටම හරි, මගේ ජීවිතේ ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනවා, මගේ ඉලක්කය කරා තමයි මම මේ යන්නේ කියලා. හැබැයි ඇත්තටම මේ කුඹිය හිටියේ උතුරු දිශාවට, එහෙම නැත්නම් අනිත් පැත්තට යන අලියගේ හොඬ වැලේ. ඉතින් මේ කුඹියට තේරුණාට මම මේ හරි දිශාවට යන්නේ කියලා එයා මහන්සියලා වැඩත් කරනවා. එයාටත් තේරෙනවා මම මේ හරි පැත්තට යනවා කියලා. හැබැයි ඇත්තටම ඔහු යන්නේ අනිත් පැත්තට. ඉතින් මම හිතනවා අපිට සමහර ජීවිතේ අපිට තේරෙනවා අපි දේවල් කරගෙන යනවා වගේ, අපිට තේරෙනවා ඔක්කොම හොඳට වෙනවා වගේ. හැබැයි යම් කිසි සමාලෝචනයක් එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන පොඩි රියැලිටි චෙක් එකක් බලන්න කරලා මේ හිතලා බලන්න අපි ඇත්තටම හරි පැත්තටද යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වේ පරීක්ෂාව කරන්න මම හිතනවා මේ අවුරුද්දේ අන්තිම කියන්නේ හොඳ කාලයක් ආපස්සට හැරිලා බලන්න මේ අවුරුද්දේ මොනවද මම සාර්ථක කරගත්තේ, ඊළඟ අවුරුද්දේ මොනවද මට අරගෙන යන්න තියෙන්නේ, සහ ඊළඟ අවුරුද්දේ මගේ ඉලක්ක මොන වගේ වෙන්න ඕනේද. ඉතින් ඔන්න ඔය සිතිය මෙහෙම නැත්තම් අපි කියනා වගේ මේ ඔය මාර්ගය සකසා ගන්න මේ සමාලෝචනය කරන්න හොඳම කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා අවුරුද්දේ අන්තිම දින කිහිපය. ඉතින් මම හිතන්නේ අර ආපහු අපි අලුතෙන් New Year resolutions මම හිතනවා ඔබට මතක ඇතිනම් 2023 දෙසැම්බර් මාසෙත් ඔබ මේ වගේම හිතන්නේ නැති. මම මේ වගේ ඉලක්ක තියාගන්නවා 2024 අවුරුද්ද මේ විදිහට ජය ගන්නවා. හැබැයි මම අර කිව්වා වගේ ඇමරිකාවේ මේ සම්බන්ධ පරීක්ෂණයකුත් කරලා තියෙනවා. 80%ක් දෙනාගේ මේ වගේ හදාගන්න ඉලක්ක ඇත්තටම කිව්වොත් පෙබරවාරි මාසෙ වෙද්දි මේ වයින් වුන් බැහැර වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. සහ 108ක් වගේ ප්‍රමාණයක් තමයි අවසාන වශයෙන් මේ ඉලක්කත් එක්ක අවුරුදු පුරාම රැඳිලා ඉන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු.